parallel equivalent. ඒ කියන්නේ සමාන්තරගත සමක. එහෙම නැත්නම් ශ්‍රේණිගත සමක. එහෙම නැත්නම් ශ්‍රේණිගත සමාන්තරගත සමක කියන මේ දෙකම එකට එකතු වෙලා හැදිච්ච ප්‍රතිරෝධ පද්ධතිවල. සමක ප්‍රතිරෝධයන් හොයන්න එක සාමාන්‍යයෙන් අපේ ෆිසික්ස් පේපරේ හැමදාම වගේ එක කැලලක් හරි අහන්නේ. නැති අවුරුදු විතරයි ඉල්ලලා තියෙනවා. හැබැයි අහන අවුරුදුත් ඉඳලා තියෙනවා. එතකොට ඒ වගේ එකට මේ අර පොඩි ටෙක්නික්ස් කීපයක් අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ඒ ටෙක්නික් සීරීස් එකේ පළවෙනි සීරීස් එක විදිහට මුලම තියෙන ටිකක් පහසු ටෙක්නික් සීරීස් එකක් තමයි කතා කරන්න යන්නේ. මේක දන්න අය ගොඩක් ඇති, නොදන්න අය ගොඩක් ඇති. අය බලමු මොකද්ද කතා කරන්න තියෙන්නේ කියලා. පළවෙනි එක ඒ කියන්නේ මේ සමාන්තරගත සමග සම්බන්ධයෙන් parallel equivalent සම්බන්ධයෙන් අපි ගත්තොත් ඔයා ඇනලයිස් කරන එකේ සමතය හොයන්න හදන ඉක්විවලන්ට් රෙසිස්ටන්ස් එක හොයන්න හදන රෙසිස්ටන්ස් සිස්ටම් එකේ සමාන්තරගතව තියෙනවා වගේ පේනවා නම් සමාන ප්‍රතිරෝධ සෙට් එකක්. සමාන්තරගතව තියෙනවා වගේ පේනවා නම් සමාන ප්‍රතිරෝධ සෙට් එකක්. 1000 2000 කොටින්ම කියනවා නම් සාධාරණ ඕනෑම කැපිටල් n ගණනක් තියෙනවා. මේ ඔක්කොම ප්‍රතිරෝධයන් වල දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය අපිට ආර්කිකලන් කියලා දුන්නන්න පුළුවන් නේ. එතකොට දැන් ලොකුම දේ තමයි දැන් මේ අපි කතා කරන හැම ගානකම ඔයාලට පේනවා මේ අග්‍ර දෙක අතර තමයි සමක ප්‍රතිරෝධය හොයන්න යන්නේ. දැන් අපි ගත්තොත් එහෙම එන ලොකු කම්ප්ලෙක්ස් සිස්ටම් එකක කම්ප්ලෙක්ස් රෙසිස්ටර් සිස්ටම් එකක සමකය හොයන්න આવොත් එහෙම සමහර විට අග්‍ර ගොඩක් තියෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ අදාළ අග්‍ර දෙක දීලා තියෙන්න ඕනේ හරියට මේ කියන්නේ සමක ප්‍රතිරෝධය හොයන්න ඕනේ අග්‍ර දෙක දීලා තියෙනවා. එතකොට දැන් මෙතන කියන්න ඕනේ ඔයා මෙන්න මේ AB අග්‍ර දෙක අතර. එතකොට මේ AB අග්‍ර දෙක තමයි මේ තියෙන්නේ. එතකොට මතක තියාගන්න ටෙක්නික් එක ඉගෙන ගන්න කලින් වැදගත් කාරණා කිහිපයක් කියන්නේ මතක තියාගන්න ඕනේ ඊළඟ වැදගත් දේ තමයි දැන් මේ හැම ප්‍රතිරෝධය හරහාම යන කරන්ට් එකක් තියෙනවා. මේ හැම ප්‍රතිරෝධයම හරහාම යන කරන්ට් එකේ එකතුව තමයි මෙතනින් යන්න ඕනේ. හරි. එතකොට මතක තියාගන්න එක සමාන විශාලත්වයේ තියෙන ප්‍රතිරෝධ එක සමාන විශාලත්වයේ තියෙන ප්‍රතිරෝධ කැපිටල් N සංඛ්‍යාව සමාන්තරගත වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට R equivalent එක වලට ලියන්න පුළුවන්. එහෙම ඉලක්ක ගන්න මොකද මෙතන බෙදීමක් එන්නයි යන්නේ. උඩ ලියන්න අර එක්කෙනෙක්ගේ වටිනාකම. යට ලියන්න තියෙන ප්‍රතිරෝධ ගන්න. ඔන්න ඕකේ කියනවා. ඕක පාවිච්චි කරලා මෙන්න මේක හදන්න පුළුවන්. දැන් මේකේ R equivalent එක ගන්නවා නම් මේකේ R equivalent එක ගන්න මොකද කරන්න ඕනේ? මේකේ R equivalent එක හදන්න මොකද කරන්න ඕනේ? එක්කෙනෙක්ගේ විශාලත්වය 45යි යෝ. ඒ වගේ ප්‍රතිරෝධ තුනක සමාන්තරගත සමගය නේද? ඒක 45 බෙදන්න 3. එතකොට එනවා 15. හරි. හරි. ඊළඟට මේකේම තව පොඩ්ඩක් අප් ලෙවල් ගන්නකට එන්න. ඔන්න දැන් මේකේ R equivalent ගන්න. දැන් මේකේ දකින්න ඕනේ වා ඒවල මෙන්න මේ දෙන්නට විතරයි පොඩි මැච් එකක් ගහගන්න පුළුවන්. සමානයම හොයන්න ඕනේ. තියෙන ඔක්කොම හේමුන් නැත්තම් තියෙන සමාන ටික ගන්න ඕනේ. 20 දෙකක් සමාන වෙලා ඉතින් සමානයි සමාන්තරයි සමානයි සමාන්තරයි. එහෙනම් මේ දෙක කියන්නේ 20 ඕම් සමාන්තරගතයි 20 ඕම් නම් මේ අර සාමාන්‍ය මැත්ස් වල පාවිච්චි කරන සමාන්තරගත සිම්බල් එක දාලා තියෙන සමාන්තරගතයි කියන්නේ පැරලල් කියන්නේ. මේකෙන් එනවා විතර 10ක්. එතකොට මේ රතු පාට ලකුණ ඇතුලේ 10ක් ඉන්නේ. ඒ 10යි මේ 10යි නැවත සමාන්තරගත වෙනවා. ඒ 10යි මේ 10යි නැවත සමාන්තරගත වුණා කියන්නේ 10 බෙදීම 2යි. දැන් 45 තුනක් තිබ්බොත් 45 බෙදීම 3යි. 20 දෙකක් සමාන්තරගතව තිබ්බොත් 20 බෙදීම 2යි. 10 ආවේ 10 ඒ 10යි මේ 10යි සමාන්තර වුණාම 10 බෙදීම 2යි 5යි. එහෙනම් R equivalent එක නම් 5යි. හරිද? R equivalent එක 5යි. ඊළඟට 4 මෙන්න මේක බලන්න. 2කුයි 3කුයි 6කුයි 12කුයි සෙට් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය සංඛ්‍යා වලින් පොඩි එක සංඛ්‍යාවක් තෝරගෙන එයාගෙන් අනිත් අය හදන එක තමයි කරන්නේ. එතනදී පුළුවන් තරම් වැඩි එක තෝරගන්න බලන්න. සමහරලාට ඒක එහෙම නොවන අවස්ථාවලුත් තියෙනවා. අපි උදාහරණ වලින් බලමු. දැන් මෙතන අපි 12 තෝරගමු. ඒ 12 එන්නෝ තියෙනවා. දෙක කියන එක හදනවා 12 භාවිතේ. දැන් හිතලා බලන්න මේ නියමයට අනුව ඕම් 12 ඒවා
ඕම් 12ව 6ක් ගෙවුවොත් නේද 2යි ඕම් හදන්න පුළුවන්. ඒ කියන්නේ හිතින් 2යි ඕම් කියන එක හිතින් රිප්ලේස් කරනවා. 2යි ඕම් කියන එක හිතින් රිප්ලේස් කරනවා. 12යි ඕම් මේවා කියන්නේ සමාන්තරගතව තියෙනවා 6ක්. ඕම් 12ව 6ක් තිබ්බොත් 12 බෙදීම 6 2යි. එහෙනම් මේක වෙනුවට 12ව 6ක් දැම්මේ. එහෙනම් 3 වෙනුවට කීයක් දාන්න පුළුවන්ද කියලා හිතන්න. 12යි ඕම් මේවා මේ 3 හැදෙන්න නම් මේ දෙක අතර 3 හැදෙන්න නම් 12යි ඕම් මේවා කීයක් දාන්න ඕනද? 4ක් දාන්න ඕනේ. ඊට පස්සේ මේක හැදෙන්න නම් 6 හැදෙන්න නම් 12යි ඕම් මේවා කීයක් දාන්න ඕනද? 2ක් දාන්න ඕනේ. මේක හැදෙන්න නම් ආයෙ හදන්න දෙයක් නැහැ 12යි. එතකොට ඕම් 2 අයින් කරනවා 12ව 6කින්. ඕම් 3 අයින් කරනවා 12ව 4කින්. ඕම් 6 අයින් කරනවා 12ව 2කින්. මෙතන තව 12ක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට ගහ ගන්නවා අනුපාතන එන්නේ මේ මුළු සිස්ටම් එකම සමග කරන්න පුළුවන්. 12 ඒවා 6යි 4යි 10යි 2යි 12යි මේකයි 13. ඕම් 12 ප්‍රතිරෝධ 13ක් එකට සමාන්තරගත කරලා තිබ්බත් ඒත් දෙන්නේ මේකයි. එහෙනම් සමග ප්‍රතිරෝධය 12යි ඕම් 12 බෙදීම 13යි ඕම්. ඊට පස්සේ මේක බලමු. මෙතන 5 15 20 තියෙන. දැන් මෙතන අන්න බලන්න වැඩි වෙන්න කියලා 30 තෝරගත්තොත් අංකය ඉතුරු කරන්න ඕන එක 5 හදන්න පුළුවන් තියෙනවා. ඕම් 30 ඒවා මවා ගන්න ඔළුවේ. ඕම් 30 ඒවා 6ක් සමාන්තරව ගියොත් 5ක් ඕම් නැතුව. ඕම් 30 ඒවා 2ක් සමාන්තරව ගියොත් 15ක් වෙනවා. හැබැයි ඕම් 30 ඒවා කීයක්වත් සමාන්තරව නැතුව ගහලා 20 හොයන්න බැහැ. හරිද? එහෙනම් මේකට ගන්න ඕනේ 30ක් අපිට රිප්ලේස් කරන්න වෙනවා. මේ හැම එක්කෙනාගේම නිකන් බෙදිලා නැතිද ගන්න ඕනේ 63. ඕම් 5 බලන්න. ඕම් 5 කියන එක අයින් කරන්න හිතලා බලන්න. 60යි ඕම් එක කීයක් ඕනද? ඕම් 5 ගන්න 12ක් ඕනේ. 15 හදන්න ඕම් 60 ඒවා කීයක් ඕනද? 4ක් ඕනේ. 60 බෙදීම 12 5යි 60 බෙදීම 4 15යි. ඊට පස්සේ 20යි ඕම් එක හදන්න 60යි ඕම් එක කීයක් ඕනද? 3ක් ඕනේ. 30යි ඕම් එක හදන්න 60යි ඕම් එක කීයක් ඕනද? 2ක් ඕනේ. එහෙනම් ඔක්කොම 60යි ඕම් නම් මේ මුළු සිස්ටම් එකම ඉක්විවලන්ට් වෙනවා. සමග වෙනවා 60 ඒවා. මම ඊට කලින් උඩ දාගෙන ඉන්නම්. 60 ඒවා 4යි 3යි 7යි ඕ 12යි 4යි 12 ගණන් 3යි 12යි 4යි 16යි 3යි 18යි 18යි 2යි 20යි නේ. හරිද? 16යි 3යි 19යි. sorry 16යි 3යි 19යි. 12යි 16යි 16යි 3යි 19යි 20යි 21යි. එහෙනම් උත්තරේ 60 වෙනිම 21යි. මේවා ටිකක් දිගට යන්න ඕනේ. අපි ඉතින් අහගෙන යන්න. ඊට පස්සේ 6 වෙනි එක 20 30 60 40. හිතන්න බලන්න මේකට මොකක්ද දෙන උත්තරේ කියන්නේ. මොකක් වේද මේකට උත්තරේ දෙන්නේ. වීඩියෝ එකට පෝස්ට් කරලා හදලා බලන්න. 20 30 60 40. ඕකේ. right. මේක අපි මොකක්ද ගන්නේ? 20 30 60 ගන්න බෑද? 60 මේවා හැදී හැටි 60. 40 ගන්න බෑ. එතකොට 60 ගන්න බෑ. 100 ආරම්භය 120 ගැලපෙනව නේද? බලමු. 120යි ඕම් ප්‍රතිරෝධ කීයක් ගහන්න වෙයිද? මම හිතන්නේ 6ක් ගහන්න වෙයි. එතකොට ඕම් 20ක් හැදෙනවා. ඕම් 30ක් හදාගන්න 120යි ඕම් මේවා කීයක් ගහන්න වෙයිද? ඕම් 30ක් හදාගන්න 4යි නේද? 120 බෙදීම 4 කියයි. 120 ඕම් බෙදීම 6 20යි. මේක හොඳට තේරුම් ගන්න. මේ දෙක අතර ගහලා තියෙන 20යි ඕම් කියන එක අයින් කරලා එතෙන් තමයි ගෙහුවොත් 120යි ඕම් මේවා 6ක් ඒකෙන් 20 හැදෙනවා. මේ ඕම් 30 කියන එක අයින් කරලා එතෙන් තමයි ගෙහුවොත් 120යි ඕම් මේවා 4ක් ඒ 30 හැදෙනවා. මේ 60 අයින් කරලා ඒ වෙනුවට අපි සමාන්තරගත ඒ දෙක අතර යෙදුවොත් 120යි ඕම් මේවා 2ක් 60 හැදෙනවා. මෙතන 120යි ඕම් මේවා 3ක් යෙදුවොත් මේ දෙක අතර සමාන්තරයි. සමාන්තරව කියන වචනේ තවදක් කරන්න එපා. මේ 40 තියෙන තැන අතර සමාන්තරව 120ව 3ක් දැම්මොත් 40. 120ව 2ක් දැම්මොත් 60. 120ව 4ක් දැම්මොත් 30. 120ව 6ක් දැම්මොත් 30යි. එහෙනම් ආරෙක්කන්ට එක එන්න යන්නේ 120යි ඕම් බෙදීම යම් කිසි ඔක්කොම ගන්න. මේ මුළු සිස්ටම් එකම සම වෙන විදිහට 6යි 4යි 10යි
12යි 14 14 15. එක සීරීස් එකකින් 15. ඒක සුළු වෙනවද වන්ද නේද? මේක මෙහෙම කරමු. මේකත් 4 වැඩි කරලා මේකත් 4 වැඩි කරලා 15 වරක් 4 60යි 15 වරක් 4 60යි 62 සීරීස් එක 2යි 4 වරක් 2යි අසර සුළු නෑ 8යි. ඕකේ. හරි. තාත්තන්සේ නම් මේ වගේ ටෙක්ස්ට් එකකින්